36 හැවිරිදි තිදරු මවක් වන ඉන්ද්‍රා කාන්ති තම පවුලේ අනාගතය සුන්දර කර ගැනීම සඳහා සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගියේ 2015 වසරේ මාර්තු මාස 14 වෙනිදායි. සුන්දර සිහින රසක් දුටු ඉන්ද්‍රානිට සෞදි අරාබියේදී අත්විඳින්නට වන අත්දැකීම් නම් සුන්දර නැහැ. හාම්පුතුගේ විවිධ හිරිහැර මැද දිවි ගෙවෙන ඉන්ද්‍රා කාන්ති ඇගේ දුක් ගැනවිල්ල අපට කිව්වේ මෙලෙසින්. මගේ මෙහි කාල සීමාව ඉවරයි. මට ලංකාවට යන්න දෙන්නේ නැහැ. එයාලට වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා කියලා මගෙන් වකුගඩු ඉල්ලුවා. මට කිව්වා මං කොයි දේ මට කරන්න බෑ කියලා. මට රියල් 50000ක් දෙන්නම් කිව්වා. ඒකට කැමති වෙන්න කිව්වා. මං ඒත් කිව්වා මට බෑ කියලා. පැය භාගයක් යන්නේ මේ දේ කරන්න කිව්වා. ක්ලේ වර්ගය මොනවද කියලා හොව මං කිව්වා මං දන්නේ නැහැ කියලා. යන්කුවල ඒ චෙක් කරන්න මං ඒත් කිව්වා මට බෑ කියලා. ඇත්තම මට මේ දේවල් කියාගන්න කෙනෙක් නැහැ. මොකද මගේ අම්මා සනීප තත්ත්වයෙන් අම්මයි දරුවෝ තුන්දෙනායි නංගි විතරයි මගේ ගෙදර ඉන්නේ. මට අම්මට මේ දේවල් කියලා කරදර කරන්න විදිහක් නැහැ. දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඉන්ද්‍රා කාන්ති පසුව මේ පිළිබඳව සිය මවට දන්වා තිබූ අතර ඇය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් කර තිබුණා. මම විදේශෙකට ගියා. මම ඉතින් ඒ ගිහිල්ලා කිව්වා එනසික පැමිණිල්ල දාන්න අපි ඒ ගැන හොයලා බලලා විභාග කරන්නම්. ඒ වෙනසක් නෙමෙයි තමයි ළමයි ජීවත් කරන්නේ මම. ඉස්කෝලේ මේ ළමයි හොඳට ඉගෙන ගන්න පුළුවන්. මට යාළුවෙක් ගෙන්න ගත්තොත් ඇති මොනවද කියන දෙයක් කරගන්න. මම මොනවද පුතේ කරන්නේ? මට කරන්න දෙයක් ඉතුරු නැහැ කියේ ඊයේ කිව්වා. සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මිතාසින් මහතාගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ කාන්තාව මුදා ගැනීමට කඩිනමින් පියවර ගන්නා බවයි.